හායි නංගිරම් මල්ලිලා මම දිල්සාරා උඩුපෝරුව මට ඒ 3යි කුරුණෑගල දිස්ත්‍රික් 8 මම අද මේ වගේ හොඳ රිසල්ට් එකක් සහ රැන්ක් එකක් ගන්න ලැබිච්ච එක ගැන ගොඩාක්ම සතුටු වෙනවා මම විතරක් නෙමෙයි මගේ අම්මා තාත්තා මගේ ගුරුවරු හැමෝම ඉතින් ඒ වගේ හොඳ රිසල්ට් එකකට යන්න ගිය එක ගැන මම වඩාත්ම ස්තුතිවන්ත වෙන්නේ මුලින්ම මට. මොකද මම ඒ ලෙවල් කාලේ අවුරුදු 3ම අතාරින්න නැතුව වැඩ කරපු නිසා තමයි මම අද මේ වගේ තැනක ඉන්නේ. මම විශ්වාස කරන්නේ එහෙම. ඒ වගේම මගේ අම්මා තාත්තට පස්සේ වඩාත්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මට මඟ පෙන්නපු මගේ ආදරණීය ගුරුවරුන්ට. එතනදී මැත් ගැන කියද්දී අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනි එකම කෙනා අමිල සර් නිසා තමයි මැත්ස් වලට ඒකක් ගන්න පුළුවන් උනේ විතරක් නෙමෙයි මැත්ස් කියන සබ්ජෙක්ට් එක මෙච්චර ආසාවෙන් මම අවුරුදු 3 පුරාම ඉගෙන ගත්තේ සර් නිසා මැත්ස් කියන්නේ කොහොමවත් මුලින් ඉඳන්ම මම කැමතිම සබ්ජෙක්ට් එක සහ මට පුළුවන් සබ්ජෙක්ට් එක ඒකට මගේ තිබ්බ හැකියාව සහ ආසාව වැඩි කලේ සර් සර්ගේ ක්ලාස් එකේ තියෙන වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකයි මට සහ අපේ හැම යාළුවෙක්ටම මම කියන්නේ මොකද මම සර්ගේ තියරි ක්ලාස් එකට වගේම පේපර් ක්ලාස් එකට ආවා සර්ගේ තියරි ක්ලාස් එකේ ටියුට්ස් වල ඔයාලා දන්නවා පොඩි ගානේ ඉඳන් සරලම ගානේ ඉඳන් අමාරුම ගාන වෙනකන් හැම ටයිප් එකකම ප්‍රශ්න තියෙනවා ඒ වගේම පාස් පේපර්ස් ප්‍රශ්න ඔක්කොම ටික තියෙනවා ඒ අදාළ පාඩමට අදාළ ඉතින් ඒ වගේම පේපර් ක්ලාස් එක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ අඟහරුවාද දවස කියන්නේ ඒ දවස්වල සතියේ තිබ්බ මහන්සිම දවස. හැබැයි මගේ නම් පෞද්ගලිකවම ආසම දවස අඟහරුවාද උදේ 7:00 ඉඳන් 5:00 වෙනකම් සර්ගේ පේපර් ක්ලාස් එක තිබ්බා. දවසට පේපර්ස් 3ක් ලිව්වා අපි. අපිට ටයිම් මැනේජ්මන්ට් පුරුදු වෙන්න එක පේපර් එකක් දෙනවා. ඊට පස්සේ අමාරු ගණන් හදන්න තව පේපර් එකක් දෙනවා සහ පළාත් පේපර්ස් ටයිම් තියලා ලියවනවා. ඉතින් ওই පේපර්ස් තුනම කරලා ඉවර වෙද්දී අඟහරුවාදා හවසට හරිම මහන්සි. හැබැයි ඒ කෙරිච්ච දේ තමයි ලොකුම ශක්තියක් වුණේ මට මැත්ස් වලට. මොකද මට අන්තිමට තනියෙන් කරන්න ඉතිරි වෙලා තිබුණේ පාස් පේපර්ස් ටික අර ටයිම් තියලා ෆුල් පාස් පේපර් එක කරන එක විතරයි මට අන්තිමට ඉතිරි වෙලා තිබුණේ අන්තිම මාස දෙක තුනේදී. නැත්තම් ඉතිරි සේරම දේවල් මට සර්ගේ තියරි ක්ලාස් එකෙන් සහ පේපර් ක්ලාස් එකෙන් කරුණා. මම මැත්ස් වලට ගෙදරදී පෞද්ගලිකව වෙලාවක් වෙන් කරපු නැති තරම් මොකද මේ හැමදේම සර්ගේ වැඩපිළිවෙල ඇතුලේ තිබුණා. හැම ටයිප් එකකම ගණන් හැදුවා. මට මතකයි අර කාලයක් තිබුණා මමයි මගේ යාළුවයි දෙන්නා අනිවාර්යයෙන්ම සර්ගේ ටියුට් එකේ තියෙන ගණන් ඔක්කොම ටික හදනවා. හදලා ගිහිල්ලා ඊළඟ සතියේ ක්ලාස් එක ඉවර වෙලා අපිට යනකොට ප්‍රශ්න මේ ලිස්ට් එකම තියනවා සර්ගෙන් අහන්න. මොකද මුලේ ටියුට් එකේම ගණන් හදලා තිබ්බ නිසා මට මතකයි ට්‍රිගනොමෙට්‍රි ටියුට්ස් දෙක ඔයාලා හදලා ඇති අනිවාර්යයෙන්ම මේ ඒ ට්‍රිගනොමෙට්‍රි ටියුට්ස් දෙකේ තිබ්බ හැම ගානකම හැම රෝමන් නම්බර් එකක්ම හදලා තිබුණේ අපි. ඉතින් ඒ විතර නෙමෙයි ගොඩක් ටියුට්ස්. හැබැයි අන්තිම කාලේ නම් වෙලාවත් එක්ක ඒවා ඒ විදිහටම කරන්න බැරි වුණා. මොකද වැඩ ගොඩක් ගොඩ ගහනවා ඒ ලෙවල් කියන්නේ. ඔයාලා 24 ළමයි නිසා දන්නවා ඇති කොච්චරක් අමාරුද කියලා ඒ ලෙවල් කියන මේ මුළු අවුරුදු 3ම ඒත් මැත්ස් කියන සබ්ජෙක්ට් එක හැමදාම එකම විදිහට මට කවදාවත් මැත්ස් වලට ඒකක් තිබ්බේ නැත්තේ නෑ. හැමදාම ටර්ම් ටෙස්ට් වලට ඒකක් තිබුණා. ඒක නිසා මට විශ්වාසයක් තිබුණා මැත්ස් වලට නම් අනිවාර්යෙන් ඒකක් එනවා කියන එක. සහ ආයි කියන්න ඕනි අපේ PO පේපර් එක ගොඩක් වෙනස්. ඔයාලා පාස් පේපර් කරලා තියෙනවා නම් දැකලා ඇති ඒකේ ස්ට්‍රක්චර් එක ගොඩක් වෙනස්. ගොඩාක් ළමයින්ට ඒකේ ස්ට්‍රක්චර් එක මාරු කරලා තිබ්බ නිසා කරගන්න බැරි වුණා. ඒ කියන්නේ වෙනදා මුලින් ඉඳන් අගට හදන ගණන් මේ අපේ පේපර් එකේ අගින් ඉඳන් මුලට හදන්න තිබ්බේ සමහර ගණන්. ඉතින් ඒ වගේ ගණන් සාර්ථකව කරගන්න පුළුවන් වුණේ අපි ඒ වගේ ගණන් කලින් හදලා තිබ්බ නිසා සර්ත් එක්ක. ඒ ගැනත් සර්ට ගොඩාක්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි කියන්න ඕනේ සබ්ජෙක්ට්ස් තුනම බැලන්ස් කරගෙන කරන්න. මට ඒක කරන්න අමාරු වුණා. ඇත්තටම මගේ මැත්ස් ෆිසික්ස් දෙක හොඳට තිබුණාට කෙමිස්ට්‍රි වලින් මම ගොඩාක්ම වැටුණා. මට කවදාවත් කෙමිස්ට්‍රි වලට ඒකක් තිබුණේ නැහැ අන්තිම ටර්ම් ටෙස්ට් එක වෙනකන්. ඒකටත් 78යි තිබුණේ. කෙමිස්ට්‍රි ගැන කියද්දි තමිල සර් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මොකද සර් අපෙන් හැමදාම අහනවා කොහොමද අනිත් සබ්ජෙක්ට් දෙකේ තත්ත්වය කියලා. මැත්ස් විතරක් නෙමෙයි අනිත් දෙකත්
අපේ බැලන්ස් එකේ කරගෙන යන්න ඕන කියන එක සර් හැමදාම කිව්වා. මට මතකයි ක්ලාස් එකේ යද්දි මගේ යාළුවගෙන සර් අහනවා මොකද දැන් කෙමිස්ට්‍රි තත්ත්වය කියලා. එතකොට ඉතින් අපි කියනවා MCQ නැහැ ලකුණු මදි අරක බෑ මේක බෑ එහෙම කීකිය. එතකොට සර් ඒකටත් අපිට ගොඩාක් උදව් කරා මේ අර කෙමිස්ට්‍රි කියන්නේ නැති වුණාට කරගෙන යන්න ඕන විදිහ කියලා දුන්න සර්. ඒකටත් ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕනි සර්ට. ඒ වගේම අපිට ක්ලාස් එක ඉවර වෙලා ප්‍රශ්න අහන්න නැති දවසට සර් අහනවා මොකද අද ප්‍රශ්න නැද්ද කියලා. අපි එච්චර සර්ගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා ඇති සර්ගෙන් ප්‍රශ්නයක් අහුවොත් අපි මැදක් අහගෙන යද්දි සර් මුළු ප්‍රශ්නෙම තේරුම් අරගෙන දෙන්න පුළුවන් හැම විදිහකටම උත්තර දෙනවා. ඉතින් ඒක නිසා තේරිච්ච නැති පොඩි තැනක් වුණත් හොඳටම තේරෙන්න සර් කියලා දුන්නා. සර්ට ගොඩාක් thank you. පින් සිද්ධ වෙනවායි හැමදේම කියන්න ඕනේ. ඒ වගේම අපි සාමාන්‍යයෙන් A level classes වලදී ගුරුවරුත් එක්ක ලොකු බොන්ඩ් එකක් තිබුණේ නැහැ. ක්ලාස් යනවා ඉගෙන ගන්නවා අපහු වෙනවා. ඒ වුණාට අමිල සර් කියන්නේ එතනින් විශේෂ චරිතයක්. මට A level අවුරුදු 3 ඇතුළතදී විතරක් නෙමෙයි මගේ මුළු පාසල් ජීවිත කාලෙම අවුරුදු 13ක හම්බ වෙච්ච ආදරණීයම ගුරුවරයෙක් අමිල සර් කියන්නේ. සර්ට ගොඩාක් පිං. අද මම මේ වගේ තැනක ඉන්න මට ලොකු සහයෝගයක් සපෝට් එකක් දුන්නට. thank you.